පොරොට කිල්ලනවා. මෙහෙ කොහෙද යන්නේ? අපි මේ රවුමක් යන හදන්නේ උඩාතට. Hi friends, කොහොමද? ඔන්න ඉතින් අපි ඕස්ට්‍රේලියානු සංචාරෙත් travel with ජනයි ප්‍රියයි එක්ක ඔන්න දැන් පෙන්වන්න හදන්නේ ඕස්ට්‍රේලියාවේ පොඩි විස්තර ටිකක් නේද? ඔව් ඉතින් ජනයි ප්‍රියයි ලෝචි තුන්කොළොප්පම කරන්න ගිහිල්ලා අපි බ්‍රිස්බේන් ෂෝ එකට කලින් ගිය ඕෆ් රෝඩ් ට්‍රිප් එකක් ගැන තමයි ඔයගොල්ලන්ට මේ පෙන්වන්න හදන්නේ. උලන් යවනෝනේ? මොකද වෙන්නේ? අහුලන් හරිනවා. ඇයි? මේ බීච් එක යන්න ඕනද මේ ඔයඩිය කුරුයි ඒ දවස්වල සර්ලාගේ වාහනවල හුලන් ඇරලා තිනවා යාළුවෝ ඕනේ. ඊට පස්සේ ටයර් එකට වැදගෙන ඉඳලා තියෙනවා. ඔය දැන් මේක කරන විශේෂ උපකරණයක්ද අපේ තියෙන්නේ? මේ තියෙන්නේ මේක අපි මෙතනින් ගත්ත මේක ටිකක් ගණන්. 10000ක් විතර වෙනවා. ඉතින් මේ දෙකක් ගත්තා. ඔක නැතුව අමාරුයි මේ වැඩේ නේ. මේක අනිවාර්යයෙන්ම මේ ඕන වෙනවා මේ හුලන් බස්සනවා. ඔය ඉතින් අර මේ හුලන් අඩු කරන්නේ අර පොඩ්ඩක් කර වලවල වල යනකොට නිකන් නේද ටයර් එකේ හුලන් ඔෆ් රෝඩ් යන කට්ටිය දන්නවා අපි දන්නේ නැතිවද නේ. ඔව්. ඉතින් අපි මේ යන ඕෆ් රෝඩ් පාරක දැන්. පොරොට කිල්ලනවා. නම් කියනවා මේ ඕෆ් රෝඩ් යන්නේ මේ ලංකාවේ පාරක් වගේ නේද? ඔව්. ඉතින් මේ ඔය ලෝචි බොරුවට ගෑ ගහන්නේ. ඔය ලස්සන බීච් එකක් බ්‍රිස්බේන් වල මේක ගිහිල්ලා මේ කැම්පින් කරගෙන ඕන කෙනෙකුට මේ සංචාරකයන්ට බලන්න පුළුවන් තැනක්. ඉතින් ප්‍රියා මේ ඔන්න ඉන්න. ජාතික පක්ෂිය කැංගරුවා. ඉතින් අපිට ළඟටම දැක ගන්න හැකියාව හම්බුණා මේ පාර කැංගරු දේශෙට ගියේ. කැංගරු දේශෙට ගියේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපේ හන්සි සහ යාගේ ෆැමිලි එක. ඔව් යා කට්ටිය අපිට ගොඩක් මේ ගමන එක්කගෙන යන්න මේ එක්ස්පීරියන්ස් එක දෙන්න අපිට ගොඩාක් උදව් කරා. ඒ දින තමයි අපි මේකන් ගියේ. ඉතින් ওই වාහනේ අපි ඇතුලේ යන ගමන් ඉතින් නේද ඔය ඇතුලේ යනවා. වලවල් තියෙන පාරවල එක්ස්පීරියන්ස් එක නම් ප්‍රියා අපි මේ ලංකාවේ ලොකුම අවුලක් නෑ. ඔව් අපිට ලොකුවට මේ ඒක නැති වෙන්න හේතුව තමයි දැන් මෙයාලගේ පාරවල් හොඳයිනේ ඕස්ට්‍රේලියාවේ. ඒතකොට ඒක නිසා යාලා වෙනම පැත්තක් හදලා තියෙනවා වලවල් තියෙන පාරවල්. ඒ කියන්නේ වලවල් වල එක්ස්පීරියන්ස් එක ගන්න මේ පැත්තට යන්න පුළුවන්. ඔව්. ඉතින් බ්‍රිස්බේන් ෂෝ එක ඉවර කරලා අපි ආයෙත් මෙල්බර්න් වලට එනවා. ඔව්. මෙල්බර්න් වලට ආයෙ මෙල්බර්න් ෂෝ එක කරන්න. ඇත්තටම බ්‍රිස්බේන් වල ෂෝ එකත් හරිම ලස්සනට තිබුණා. ඒ වැඩ ටික හරිම ලස්සනට කරා. ලස්සන කට්ටියක් අපිට හම්බුණා. ඒ ගැනත් මතක් කරගන්න. ඔව් මම එතන මේ වීඩියෝ කරගෙන යනකොට එකිනෙක එපා කිව්වා හැබැයි. ඉතින් ඔව්. මේ බ්‍රිස්බේන් වල සීන් එකක් අපිට කියන්න අමතක වුණා. මේක දැන් ආයෙ පෙන්නන්නේ. මේ බ්‍රිස්බේන් වල අපි අර මේ වීල් එකේ ගියානේ. නේද? වීල් එකේ ගියා. ඔය කියන්නේ වටේ යන්න දැන් අපි දැන් ඔය නගින්න කලින් නේද ප්‍රියා? ඔව්. කොහෙද යන්නේ ඉන්නේ? මෙහෙ කොහෙද යන්නේ? අපි මේ රවුමක් යන හදන්නේ උඩාතට. මොකද කතුරුන්චිල්ලාවනේ. කතුරුන්චිල්ලාව වගේ මේ තියෙන එකක් ඉතින් අපේ කතුරුන්චිල්ලාව. කතුරුන්චිල්ලාවක් නැති වුණා මේ වගේ ඒවත් නැති වුණා නේ. යන්න ලෑස්ති වෙලා ඉන්න දැන් තාම පොලිමේ. මෙහි අපේ වගේ නෙමෙයි පොලිං එහෙනම ස්ලෝ නේද? පණින්නේ නැහැ බෝරින්. මං කියන්නේ පිළිවෙල දින්නවනේ. අපේ නම් මෙහෙම කරලා පොඩි ආතල් අපේ පොලිං යුග යන්නේ දී. ආරයිට් අපි අතුරට යන්න හදන්නේ. I'll let you guys in here. If you want to come down, you can press the red help button. I'm sorry, can I come up for you? It's a bit cold, but you can turn it on if you want. ඕන්නම් පල්ලෙහාට එන්න හදිසියක් තියෙනවා නම් ඒක ඔබන්න කියලා කිව්වේ. ඔව්. මේක ඔබන්න කිව්වා හීතල වගේ අඩි පොඩි නිකන් හෙල්ලීම් වැඩි වගේ එකක් තියෙනවා නේද? We love seeing sky high smiles and sharing. උඩ නවත්තලා තියෙන්නේ දැන් අපි දැන් Let's ඉන්නේ start with location one. මොදුනේ. Mighty Brisbane River. This river's source is located Brisbane city එක kilometres away
Hilly Roy. In January 2011, Brisbane experienced one of its most devastating floods, with levels peaking at 4.6 metres. The Brisbane River floodwaters surged around us through the Channel 7 wheel of Brisbane, and we were forced දෙසියෙන් වැඩි කරගත්තාම දැන් අපිට ලංකාවේ ගාන බලා ගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ගිල බහිර ගමන් ඒක ගොඩක් රටවල ඔය තියෙනවා නේද සංචාරක ආකර්ෂණය වැඩිපුර තියෙන තැන තමයි ලන්ඩන් උතින ලන්ඩනයි කියලා. අපිට එකක් ඕනේ නේද දැන්? අපිට කරගෙන එකක්ද? ඔව්. කුල්න තියෙන දැන් මේක තමයි ඕන. ඕන ඉතින් අපි යනවා අපි ආස කරන දැනම් බලන්න මේ ඇවිල්ලා MCG ඒ කියන්නේ මෙල්බර්න් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක. ඔව් මේක ගැන මම කතා කරන්නේ මට මේ ගමනට එක්ක වෙන්න උනේ නැහැ. ඒක නිසා ඔයා කියන්න. අපරාධයක කිව්වේ දැන් මෙතන බලන කට්ටිය දන්න මේ ඉන්නේ ෂේන් වෝන් දන්නවා. ෂේන් වෝන් කියලා කිව්වම කවුද කියලා කියන්න අවශ්‍ය නැහැ. මෙල්බර්න් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ඉස්සරහා මේ විදිහට ෂේන් වෝන්ගේ හදලා තියෙනවා පිළිරුවක්. ඉතින් ඒක සියසින් දැක ගැනීමේ chance එක හම්බුණා. මාව ඉතින් ගොඩක් කරලා විතරයි පේන්නේ. මොකද මම වීඩියෝ කරේ. ඉතින් මේ මෙල්බර්න් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක ඇතුළට යනවා. ඔයත් දැන් මේකට කතා කරන්න. මේ මෙන්න දන්නවද මේ තියෙන්නේ? මොකද්ද මේ රෙස්ට් රූම් එක. ඉතින් මට ආස හිතුණා මොකද දැන් මේකේ ක්‍රීඩකයෝ මේවා තමයි ක්‍රීඩකයෝ රෙස්ට් රූම් එක ඊට පස්සේ සාකච්ඡා කරන තැන වෙනම ඉන්ටරැක්ෂන් දෙන්න කෙනෙක් ඉන්නවා. ආච්චි කෙනෙක් වගේ ආච්චි නෑ තරුණයි. ඉතින් මම මේක කොහෙද දන්නවද මේ වීඩියෝ කරේ? මට හිතුණා දැන් හොඳ ක්‍රිකට් ටීම් එකේ දැන් ඒ දවස්වල ලියන් හීලර් රිකි පොන්ටින්ලා හැම මේ හරි නාන්න ඇති. ඒ ෂවර් හරි අර මයිකල් ක්ලාක් නාපු තැන මට එහෙම හිතුණා. ඉතින් ගහලා වීඩියෝ කරා. ඉතින් ඒ මූණ හොදන තැන ක්ලාක් කියලා කියන්නේ දැන් ඒ ඔෆිස් එකේ වැඩ කරන ක්ලාක් මයිකල් ක්ලාක් කියලා ක්‍රිකට් කෙනෙක්. ක්‍රිකට් කෙනෙක්. ඒ හරි ඉන්න මම පොඩ්ඩක් මම පේනවා මේ අවස්ථාවේදී මම පේන්න ගත්තා. ඉතින් ක්‍රිකට් විතරක් නෙවෙයි මෙතන රග ගහනවා මේ ග්‍රවුන්ඩ් එකේ ඔන්න මේ මෙතන තමයි මේ කට්ටිය නාන්න දැන පොඩ්ඩක් මැච් එක ඉවර ඒවත් තියෙනවා නේ. ගොඩක් වෙලාවට දැන් ඕස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්‍රීඩාව තමයි ෆුටි කියලා. ෆුටි කියලා කියන්නේ ෆුට්බෝල් සහ රග්බි එකතු කරලා හදපු මේ එයාලගේම ක්‍රීඩාවක්. ඉතින් මෙතන තියෙන්නේ ගොඩක් වෙලාවට සර්දෝන් බ්‍රැඩ්මන්ගේ ඊට පස්සේ හසින් තෙන්ඩුල්කර්ට සර්දෝන් බ්‍රැඩ්මන් මොන හරි සුවිනි එකක් දෙන එකක් තියෙන. එයාලා ඒ මොකක් හරි විශේෂ අවස්ථාවල තියෙන බැට් එයාලා පාවිච්චි කරපු මේ බෝල පොඩි සුවිනිය ටිකක් තමයි තියෙන්නේ මෙල්බර්න් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ. ඉතින් ගොඩක් ඉතිහාසයක් තියෙන නිසා ගොඩාක් සංචාරකයෝ එනවා. ගියන් පස්සේ අපිට එතන දෙනවා ඉන්ට්‍රොඩක්ෂන් දෙන්න කෙනෙක්. එයා පැහැදිලි කරගෙන යනවා. මේ තියෙන ඉතින් ඒ දවස්වල ක්‍රිකට් ටීම් එකේ විස්තර ඒ දවස්වල ක්‍රිකට් ගහපුවා. මෙන්න මේ චිත්‍රය ගැන මේ තියෙන මේ ඇඳපු චිත්‍රයක්. මේක සියලුම ඩීටේල් zoom කරලා බැලුවොත් ඈත වෙනකම්ම ඒ චිත්‍රයේ ආ ඩීටේල් ඇඳලා තියෙනවා. ඔබට පේනවා ඇති ඈත වෙනකම්ම අර මිනිස්සුන්ගේ මේ වෙන්න. මේකත් කියන්න ඕන මේක මේ ජනප්‍රිය මේ පිටරට ගායකයෙක්. එයා මේ ෂෝ එකක් කරන්න මේ ග්‍රවුන්ඩ් එකේ ඉල්ලලා තියෙනවා. ඔය පේන වේදිකාව එයා මේ ග්‍රවුන්ඩ් එක වටේ යනවා. ධාවනය වෙනවා. ඉතින් ඒක නිසා මේ ඒකට ඉල්ලීමක් කරලා තියෙනවා තනකොළ ටික නැවත ඉඳලා දෙන්න කියලා. තනකොළ ටික නැවත ඉඳලා දීලා තියෙනවා ෂෝ එකෙන් පස්සේ. ඩැමේජ් එක ටික හදලා. මෙන්න මේ ඇඳුම තමයි ආ ෂෝ එකට ඇඳලා තියෙන්නේ. ඊට පස්සේ ඇඳුම වෙන්දේසි කරලා ඉවර වෙලා CSR ප්‍රොජෙක්ට් එකට යාලා දීලා තියෙනවා. මේන් ඉතින් සර්දෝන් බ්‍රැඩ්මන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන කිව්වොත් එහෙම මූලිකයෙක්. ඉතින් ඔන්න දැන් එහෙම බලාගෙන අපි කියන්නේ මෙහෙම අපේ අඳුරන කට්ටියක් නෙමෙයි පිටරට කට්ටියක්. අපි ඉතින් ගෲප් එකේ ලෝචි ඔයයි ගියේ නේද? ඔව්. ඔන්න ඉතින් මෙල්බර්න් ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක තමයි මේ තියෙන්නේ. අපි ඉතින් මැච් වල බැලුවට සියසින් දැක ගන්න වාසනාව හම්බෙන අඩුයිනේ. ඉතින් ඔන්න අපිට හිතුණා ඉතින් ඔයාලටත් මේක පෙන්වන්න ඕන කියලා. ඔන්න දැන් මං සුබ මොහොතින් මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයට පා තබන අවස්ථාව තමයි මේ ඔබට දැක් ගන්න වෙන්නේ. ඩැන් ඔන්න තිව්වා මං කකුල කොහොම හරි MCG ග්‍රවුන්ඩ් එකට. ඉතින් ඔන්න මේ ග්‍රවුන්ඩ් එකේ පේනවා ඇතිනේ අර පේන මොනවද දන්නවද? ඔය පින් රතු පාට වගේ ලයිට් එකක් දාලා තියෙනවා. ඒ තියන්නේ ග්‍රවුන්ඩ් එකේ හවස් වෙනකොට අර පැවිලියන් එකේ ෂැඩෝ එකක් වැටෙනවා ඒ තනකොළ වලට. අවුව නැති වෙනවා. අවුව අඩු වෙනවා. සමානව ලැබෙන්නේ නැහැ. ඒක නිසා තමයි ඒ ඔන්න ඔය ලයිට් ටික දාලා අර තනකොළ වල උෂ්ණත්වය සමාන කරලා තියෙන්නේ. ඉතින් අර මං කියවනේ ඉන්ට්‍රොඩක්ෂන් දෙන්න කෙනෙක් හිටියා කියලා. එයා නිතරම කියප එක තමයි මේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වුණාට අපි මේක හැම දෙයකටම සල්ලි උපයන්න පුළුවන් හැම දෙයකටම දෙනවා කියලා. දැන් මේ යන්නේ අපි ලස්සන සත්තු ජාතියක් බලන්න. ලස්සන කියන්නේ ටිකක් කම්මැලි කට්ටියක් බලන්න ටිකක් නේ. හොඳටම කම්මැලි කට්ටියක්.
ඉතින් ඔන්න අපි දැන් කෝල බෑස් බලන්න යන ගමන තමයි මේ. ඔව් ඇත්තටම අපි මේ එඩිටර් මල්ලි විශේෂයෙන් කියන්න පොඩක් ඒ පටලලා යොමු කරලා තියෙන්නේ. දැන් අපි ආයේ ඉන්නේ බ්‍රිස්බේන් වල. ඔව් ඒකත් අපි කියන්න ඕනේ. ඒකත් ලස්සනයි. මොකද අපි එඩිටර් මල්ලි ගෙනියන්න බැරි වුණ නිසා එයා දන්නේ නැහැ. අපි කියන්නේ බ්‍රිස්බේන් වල ඉඳන් මෙල්බර්න් වලට ආව පස්සේ ආපහු හිම තියෙනවා. කවන්නේ. ඕන දැන් කෝල බෑස්ලා බලන්න යන්න හදන්නේ අපි දැන්. කෝල බෑස්ලා කොට මෙයා මේගොල්ලෝ ඇවිල්ලා මේ හොඳටම නිදි නේද? මාර ගමනක දැන් අපි ඇතුළට යන වෙනම හදලා තියෙන මේවා පෙන්වන්න හේතුව තමයි සංචාරක ව්‍යාපාරය තමයි රටක් ගොඩ දාන්න පුළුවන් එකම වැඩි ලොකුම වැඩි ඕනම රටක. ඉතින් ඒ ඕස්ට්‍රේලියාව වගේ රටවල් සංචාරකයන්ට මේවා දෙය හදලා තියෙන හැටි බලන්න. ඉතින් ඒ දේවල් නේද ඔය ඉන්නේ. තව එකක් කියන්න මේක නම් මේ කෝල බෑස් රැක ගන්න ඒගොල්ලෝ මේ ෆ්‍රී පෙන්වන තැන. ෆ්‍රී පෙන්වන තැන. ඔව් ඉතින් මේ ඕන කෙනෙකුට ගිහලා මෙතන නරඹන්න පුළුවන්. ඉතින් මේ කොළ බෑස්ලා කියන ආදරය දක්වන්නේ ඒගොල්ලන් ආරක්ෂා කරගන්න කොහොමද කියන එක තමයි මේ වටපිටාවේ හැමතැනම බෝඩ් ගහලා හැමතැනින්ම තියෙන්නේ. ඔය ඉන්නේ මෑන්ස්. කතා කරත් ඇහෙන්නේ නැහැ. ඔව් හේතුව තමයි මේ කොළ බෑස්ලා මේ ඔය යූකැලිප්ටස් කියන මේ තියෙන කොළ జాතිය තමයි කන්නේ. කෑමට පස්සේ ඒකේ තියෙන පොඩි විසක්. විස නිසා දවසෙන් පැය 24න් මම හිතන්නේ පැය 16ක් විතර යාලා සම්පූර්ණයෙන් අර විස නැති වෙනකන් යා නිදාගෙන ඉන්නේ. ගෙවල් වල ප්‍රශ්න අඩු වෙති නේද? අපිට ඒ කොළ ටික කන්න තිබුණා නේද? නිදා ගන්න තිබුණා. ඉතින් මේ තියෙන්නේ ඔය ඒක ඇතුලේ තියෙනවා තොරතුරු මධ්‍යස්ථානය සංරක්ෂණය කරන කොළ බෑස්ලාගේ විස්තර කොහොමද ඒ දේවල් A to Z අපිට ගිහිල්ලා ස්ටඩි කරන්න පුළුවන්. මොකද කොළ බෑස් සහ කැංගරුව කියලා කියන්නේ ඕස්ට්‍රේලියාවට විශේෂම සත්තු දෙන්න. ඉතින් අපි අතරම කියන්න ඕනේ ඕස්ට්‍රේලියාවේ අපේ සංවිධායකවරු මේ පාර හිටපු කට්ටිය හිටියේ ලස්සන පැත්තක. ඉතින් ඒගොල්ලෝ ලස්සන පැත්තක ඉඳලා ලස්සන තැන් වල අපිට එක්කන් ගියා. අපි එක්කන් ගිය කරත් ඒගොල්ලන්ටත් ස්තුතිවන්ත වෙනවා. මේ තියෙන්නේ Charlie and the Chocolate Factory නෙමෙයි. Chocolate Factory එක. Charles and the Chocolate Factory කියලා තමයි තියෙන්නේ නේද? Charlieද මන් දන්නේ. Charles කියලා තමයි. ඉතින් අපි chocolate factory එකක් බලන්න ගියා. ඒකත් අර වගේම ටුවරිසම් වලට දැන් හිතන්නකෝ chocolate සාමාන්‍යයෙන් අපි හදනවා දැන් ඇතුලේ තියාගෙන හදනවනේ. නේද? ඒක කවුරුත් දකින්නේ නැහනේ. නේද? ගෙනල්ලා කඩවල් වලට දානවා. හැබැයි මේ බිස්නස් අයිඩියා කියන ඒවා පෙන්වන්න තමයි අත්‍තර වැඩිපුරම අපි මේවා මේ පෙන්වන්නේ රටකට ගියාම ඒ චොක්ලට් ෆැක්ටරි ඇතුළේ ඉඳන් චොක්ලට් හදලා නිකන් විකුණන්නේ නැතුව එයාලා ඒක ඇතුළ ප්ලෑන් කරලා තියෙනවා මිනිසුන්ට ඇවිල්ලා බලලා මේ දැන් මේ පෙන්වන්නේ A to Z අපිට බලාගෙන ඉන්න පුළුවන් චොක්ලට් හැදෙන විදිහ. අපි මෙහෙ කොත්තු ගහනවා බලන් ඉන්නේ. ඒ වගේ තමයි. ඒ වගේ. ඉතින් හැබැයි මෙතන චොක්ලට් වර්ග ඒ චොකලට් තියෙන්නේ. ඉතින් මෙතන චොකලට් වර්ග මං හිතන්නේ වේරියේෂන් 10000කට වැඩි ඊටත් වැඩි ප්‍රමාණයක්. ඔය දිගටම තියෙන සියලුම දේවල් ඔබ විශ්වාස කරන්න චොකලට්ම තමයි ඔය පේන ඔයාලට පේන හැම දෙයක්ම චොකලට් ඔය රාක් කැරෙන්න. මේ සාම්පල් බලන්නත් පුළුවන්. ඔය තියෙන මේ මීටරයක් දිග චොකලට් එකක්. ඒක මීටරයක් දිගයි. ඉතින් මම අර කිව්වාගේ ඔය මේ ඔය තියෙන මේවා මොනවද තියෙන මේ බංකුවරේ වගේ වැරෙන්න අනිත් සියලුම දේවල් ඔය තියෙන චොකලට්. ඔය තියෙන්නේ එක එක වේරියේෂන් වලට හදපු චොකලට්. ඉතින් ඔය තියෙන ටෙනිස් බෝල ඒවත් චොකලට්. ඉතින් මේ හැම දෙයක්ම වීඩියෝ කිරීමේ ගෞරවය අපි ප්‍රියා මහත්මයාට දෙනවා. ඉතින් අපේ කඩවිත්තර නෙවෙයි ඒවා. ඔව්. ඉතින් මේ ඕස්ට්‍රේලියානු සංචාරය අපි ගියේ තැන් සමහර තැන් ටිකක් අපිට වීඩියෝ කරගන්න නේ. සමහර තැන් ටිකක් අපිට ආසයි ඔයගොල්ලෝ ආසයි කියලා හිතන තැන් ටිකක් ප්‍රියා මාමා වීඩියෝ කරගත්තා. ඉතින් මාමා කියන්නේ යන්නේ ප්‍රියා අයියා ප්‍රියා පුතා බලනවනේ. කොහොම හරි. ඉතින් තව දවසක තවත් පෙන්වන්න පුළුවන් දේවල් ටිකක් එක්ක පෙන්වන්න පුළුවන් රටක් එක්ක ඔයගොල්ලන්ට ඔය මෙතන එහා පැත්තේ තව විස්තරයක් තියෙනවා කැෆේ එකක් තියෙනවා අර චොක්ලට් එක බලලා විනෝදෙන් වාඩි වෙලා එහා පැත්තේ තේ එකක් බීලා යන්න පුළුවන් ඉතින් නියම අයිඩියා එකක් මේක නේද බලන්න ලස්සන එහෙනම් ජය වේවා අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු බයි මේකට මොනවද දන්නේ චොකලට් ෆැක්ටරි එකම ආවේ මේක අලුවා කියලා කුකීස් ඒවට කියන්නේ අලුවා වගේ චොක්ලට් ෆැක්ටරිය බලන්න ඕනේ චොක්ලට් ෆැක්ටරිය and the chocolate factory ද නෑනේ ඒ වගේ එකක් තමයි ඒක බැලුවේ මේ අතන මේ ලස්සන බිස්නස් කන්සෙප්ට් එකක් නේද අර ගොඩක් වෙලාවට මේ රටවල් වල ආවට පස්සේ මේ අපිට ඉතින් අර හිතුණා මේ වගේ ඒවත් ලංකාවේ කරන්න පුළුවන් නේද කියලා. දැන් චොකලට් හදන විතරම තියෙනවනේ ලංකාවේ. ඒ වගේ ඒවායේ ඉතින් ලස්සනට දැන් මේ අඹේ වෙල වගේ ඒ වගේ තැනක ලෝචියක් වෙන ඊට පස්සේ කරන්න පුළුවන් බිස්නස් අයිඩියා එකක් නේද? වීඩියෝ ගන්නවා. චොකලට් ෆැක්ටරි ගැන මොකද ඔයාලට කියන්නේ? මාරයි සුපිරි.
නියමයි. ලංකාවෙත් එකක් කරන්න පුළුවන් කියලා නේ අපි කතා වුණේ. මේ වගේ වැඩක් කරන්න පුළුවන් ලස්සන වැඩක්. ඉතින් මේ ලොකු වැඩක් නෙමෙයි චොකලට් ටික හදන එක පෙන්නනවා මේගොල්ලන්ට. ඊට පස්සේ ඒගොල්ලෝ ඒ ටික ඉතින් සල්ලි වලට අරගන්නවා අරගෙන කනවා. ඒතර ඉතින් ලස්සනට කට්ටිය ඇවිල්ලා ඉතින් සා විශේෂයෙන්ම කියන්න ඕනේ එතන අර වැඩ කරන අය නේද හරිම හිතවත් කස්ටමර්ස්ලාට සලකන විදිය ඔක්කොම ඉතින් අහනවා අද දවසේ කොහොමද එන්ජොයි කරාද ඒ වගේ ඒගොල්ලෝ කතා කරනවා. අපි අහනවා ඉතින් ඇත්තම නෑ ඉතින් කඩේකට ගියාම එන්ජොයි කරාද කියලා අහනවා එහෙ නේද ඔස්ට්‍රේලියානු සංචාරය අවසන් කරන්න හදන්නේ ඔව් මේ දැන් මෙහි වෙලාව මම හිතන්නේ 10:45 උදේ 10:45යි. අපි ඉතින් ඉන්න තැනින් පිටත් වෙනවා මේ පොඩි දුරක් අපිට වාහනේ මේ එලවන්න chance එක chance එක හම්බුණා. මොකද මේ වාහනේත් අනිත් වාහනේට මාරු වෙනවා. එතකන් මෙතන ඩ්‍රයිවර් කෙනෙක් ගිහින් ගියත් තිබුණා. ඒක නිසා අපිට chance එකක් හම්බුණා. වැඩ ගාලා වාරගත්තා ඒ වැඩේ. මොකද ඔස්ට්‍රේලියාවේ ඉතින් වාහනයක් එලවන්න තාසයි. ඒක නිසා ආසින්ද ඉතින් අපි ඒ chance එකත් අරගෙන ඉතින් සාර්ථක සංචාරයක් නිමා කරනවා ඔස්ට්‍රේලියාව. thank you. Yeah.